සහෝදරවරුනි අපේ දෙවෙනි වීඩියෝ එක එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා පටන් ගමු. ඔයාලට කලින් වීඩියෝ එකේදී මම කිව්වා forex market එක කියන්නේ මොකක්ද කියලා. forex කියන්නේ foreign exchange කියන වර්ඩ් එකකින් හැදිලා forex කියලා හැදිලා තියෙනවා. ඒ වගේම මේක තමයි ලෝකේ තියෙන ලොකුම මාකට් එක. දවසකට ට්‍රිලියන 10ක් විතර ඩොලර් එහාට මෙහාට යනවා. දවස් පහම තියෙනවා Monday to Friday bank holidays. ඒ කියන්නේ නැතුව ඒ කියන්නේ මාසයක් ගත්තොත් එහෙම දවස් 20ක් 22ක් වගේ පුළුවන් වීකෙන්ඩ්ස් හැදලා. අනිත් එක තමයි ඔයාලා මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඕනම තැනක ඉඳන් ට්‍රේඩ් කරන්න පුළුවන්. ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන එකයි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන එකයි කියන්නේ කරුණු දෙකක්. ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් ටෙක්නිකල් ඇනලිසිස් හොඳ අවබෝධයක් තියෙන්න ඕන සහ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන මාකට් එකත් එක්ක. මාකට් එක හැමදාම ඔයාගේ ගුරුවරයා වෙනවා. ඔයාට මාකට් එක හැමදාම මොන හරි දෙයක් ටීච් කරනවා. ඊට අමතරව ඔයාගේ මයින්ඩ් සෙට් එක හරිම වැදගත්. අපි මේකට කියනවා ට්‍රේඩින් සයිකොලොජි කියලා. මේක ඒ කියන්නේ මේ දෙකම නැතුව ඔයාලට ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ටෙක්නිකල් ඇනලිසිස් 100% තිබ්බත් සයිකොලොජි පැත්ත නැත්තම් ඔයාලට ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ඒ දෙපැත්තම හදාගන්න ඕනේ. මම හැමදාම මේ විදිහට වීඩියෝ එකක් කරද්දී ඔයාලගේ මයින්ඩ් සෙට් එකට ඕන දේවල් ටිකෙන් ටික කියනවා. හරි. එතකොට මම ෆොරෙක්ස් මාකට් එක ගැන කියද්දි මම කිව්වා මේක රටවල් අතර තියෙන කරන්සිස්. ඒ කියන්නේ අපි ලංකාව ගත්තොත් LKR තියෙන්නේ. ඇමරිකා ගත්තොත් USD තියෙන්නේ. ජපාන් ගත්තොත් JPY තියෙන්නේ. හැම රටකම මුදල් ඒකකයක් තියෙනවා. මේ මුදල් ඒකක දෙකක් කරන්සිස් දෙකක් අතර වෙන වෙනසට chart එකක් හැදෙනවා. මේ chart එකේ බලලා තමයි අපි ටෙක්නිකල් ඇනලිසිස් පැත්තේ ඩිසිෂන්ස් ගන්න. එතකොට අපි ගන්න පැත්තට මාකට් එක ගියොත් ඒක ප්‍රොෆිටබල් ට්‍රේඩ් එකක් වෙනවා. එහෙම නැත්නම් විරුද්ධව ගියොත් ඒක අපිට ලොස් එකක් වෙනවා. ඒ ටෙක්නිකල් ඇනලිසිස් අපි බලන ටූල්ස් තියෙනවා. එකක් තමයි ට්‍රේඩින් view කියන එක. එහෙම නැත්නම් ඔයාලා ට්‍රේඩ් කරන බ්‍රෝකර්ගේ උදාහරණයකට MT5 ගත්තොත් MetaTrader 5 වල ඒ chart එකම බලන්න පුළුවන්. මේකේ by default මේ කැන්ඩල් වල කලර්ස් එන්නේ green red කියලා මේක ඔයාලට කැමති පාටකට වෙනස් කරගන්න පුළුවන්. අනික් කරුණ තමයි ගොඩක් කට්ටියට නම් ෆොරෙක්ස් කරන්න කැපිටල් එකක් ඕනේ කියලා. කැපිටල් එක ඇත්තටම ඕනේ නෑ දැන්. ඉස්සර වගේ නෙමෙයි. ඒකට වෙනම කන්සෙප්ට් එකක් ඇවිල්ලා තියෙනවා ප්‍රොප් ෆර්ම් කියලා. ඒ කියන්නේ මේක අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රොප් ෆර්ම් ඒ කියන්නේ ජෙනුයින් කම්පැනිස් විතරයි මම කියන්නේ. ඔයාලා රේටින් බලන්න කම්පැනිස් වල. එයාලා ඔයාලට දෙනවා චැලෙන්ජ් එකක්. ඒකේ ප්‍රොෆිට් ටාගට් දෙනවා phase 1 කියලා phase 2 කියලා. ඒ දෙකම පාස් වුණොත් ඔයාලට රියල් account එකක් දෙනවා. ඔයාලා රියල් ඒ කියන්නේ එයාලගෙන් පර්චේස් කරන account එක ගන්න ඩොලර් 100 නම් ඔයාලා ඩොලර් 100 ආපහු දෙනවා. ඒ වගේම ඔයාලා ප්‍රොෆිට් කරන්න ගත්තට පස්සේ ඒකෙන් ඒගොල්ලෝ 120ක් හරි 110ක් හරි තියන සමහර වෙලාවට 100ම දෙනවා. ඒ කියන්නේ අපි ප්‍රොෆිට් එක ගන්න කාල පරාසය දීලා අනිත් ඔයාලා වින් කරන ඒ කියන්නේ ඔයාලගේ ප්‍රොෆිට් එක බැංක් එකටම එයාලා ඩිපොසිට් කරනවා. ඒකින්ද ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේක ලීගල්. මම ඔයාලට මේ කතා කරන දේවල් එඩියුකේෂනල් පර්පස් only මේවා ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙමෙයි. කිසිම වෙලාවක කලින් මම කිව්වා ෆොරෙක්ස් කරන්න පාට අපි හිතමුකෝ ලොස් වෙන මොන හරි ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ මුදල ගැන ඔයාට ඒ ලොස් වෙන එක ඔයාට බලපානවා නම් ඒක ෆොරෙක්ස් වලට ඉන්වෙස්ට් කරන්න එපා. අනිත් එක මේවට ඉඩම් විකුණලා රත්තරන් මඩු ගස් තියලා එහෙම ඉන්වෙස්ට් කරන්න එපා. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ කරලා එක්ස්පීරියන්ස් හදාගෙන මේක හරියට අවබෝධ කරගෙන සයිකොලොජි හදාගත්තට පස්සේ කරන්න පුළුවන් දෙයක් විතරයි. හරි. එතකොට අද අපි බලමු කොහොමද අපි chart එකක් හරියටම කියවන්නේ කියලා. chart එක හරියටම කියවන්න නම් ඔයාලා දැනගන්න ඕනේ කැන්ඩල් එක. කැන්ඩල් වලින් තමයි charts හැදෙන්නේ. උදාහරණයක් විදිහට දවසක් ගත්තොත් පැය 4 කැන්ඩල් තියෙනවා 6ක්. එතකොට පැය කැන්ඩල් තියෙනවා 24ක්. ටීයේ කැන්ඩල් තියෙනවා 48ක්. කොහොම තමයි තියෙන්නේ. ඔක සෙකන්ඩ්ස් යනවා 1 මිනිත් වල සෙකන්ඩ්ස් වල ඉඳන් වීක්ලි මන්ත්ලි ඉයර්ලි යනකම් යනවා. හැබැයි සමහරු ඉන්නවා මේක මේ 1 මින් සෙකන්ඩ්ස් 5 මින් ඒ වගේ ට්‍රේඩ් කරනවා නම් ඒක මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍ය 6 ටයිම් ෆ්‍රේම් තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. මම ඔයාලට මේ මගේ එක්ස්පීරියන්ස් එකත් මම ෂෙයා කරනවා.
ඊට අමතරව ටෙක්නිකල් ඇනලිසිස් පැත්තයි ඔය සයිකොලොජි මයින්ඩ්සෙට් එක පොඩ කතා කරනවා. මේක ඔයාලා පිළිවෙලට බලුවොත් මේක හරියටම තේරුම් ගන්න පුළුවන්. හරි. අපි බලමු කැන්ඩල් එක කියන්නේ මොකක්ද කියන එක. මේ මේක තමයි chart එක තියෙන වැදගත්ම දේ. මේ කැන්ඩල් එකක් තේරෙන්නේ නැත්නම් කැන්ඩල් එක ඇතුලේ වෙන මෙකැනිසම් එක ඔයාලට ඒක හරියට ඔලුවට යන්නේ නැත්නම් මේක කරන්න බෑ. හරිද? වෙන මොන ටූල් ඉන්ඩිකේටර්ස් ස්ට්‍රැටජි යූස් කරත් මේක තේරෙන්න ඕනේ. සමහරු ඉන්නවා මේ කැන්ඩල් විතරයි යාලා රීඩ් කරන්නේ. ඊට අමතරව සපෝට් රෙසිස්ටන්ස් සප්ලයි ඩිමාන්ඩ් වගේ පොඩ්ඩක් බලලි කරලා හොඳ ප්‍රොෆිටබල් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ බේසික්ම දේවල් යූස් කරලා ඒ විදිහට ප්‍රොෆිට් කරන කට්ටියක් ඉන්නවා ලොකු කන්සෙප්ට් වලට යන්නේ නැතුව. කියන්නේ මේ කන්සෙප්ට් එක නෙමෙයි වැදගත් තියෙන්නේ ඔයා කරන දේ. ඔයාට ප්‍රොෆිටබල් නම් එච්චරයි. ඒක ඉරි කෑල්ලක්ද කැන්ඩල් එකක්ද මොකක්ද කියන එක වැදගත් නැහැ. ඔයා කරන දේ ප්‍රොෆිට් කරන්න පුළුවන් නම් ඔයා වින් කරලා ඉවරයි. දැන් මම මේ කලිනුත් කිව්වා ඔයාලා අතරමං වෙලා ඉන්නවා නම් ෆොරෙක්ස් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා නම් ෆොරෙක්ස් කරලා ලොස් වෙලා ඉන්නවා නම් මේක තමයි ඔයාලට තියෙන හරිම තැන. මේකේ කමෙන්ට් එකක් මම හදලා තියෙනවා ටෙලිග්‍රෑම් එකේ. ඒකට ජොයින් වෙන්න. කතා කරමු කැන්ඩල් ගැන. කැන්ඩල් එක කරුණු හතරයි තියෙන්නේ. ඒ කියන්නේ කැන්ඩල් එකක් ඕපන් වෙන වෙලාවක් තියෙනවා. අපි පැය කියලා ගමු. ඕපන් එකක් තියෙනවා. කැන්ඩල් එක අපි හිතමුකෝ 300න් ඕපන් වුණා. ඕපන් වෙලා ඒක 290ට යනවා. ලෝ එකක් හැදෙනවා. ඊට පස්සේ ඒක යනවා 450ට. 450ට ගිහිල්ලා 430 විතර ක්ලෝස් වෙනවා. එතකොට ඕපන් එකක් තියෙනවා. ඕපන් වෙන ප්‍රයිස් එකක් තියෙනවා. ලෝ එකට යනවා. ඒක ඊට පස්සේ හයි එකට යනවා. ඊට පස්සේ ක්ලෝස් එකක් වෙනවා. මෙන්න මේක තමයි කැන්ඩල් හැන්ඩල් සිස්ටම් එක. මේ ඕපන් එක මේ ක්ලෝස් එක අතර හැදෙනවා යම් කිසි දෙයක්. ඒකට අපි කියනවා බොඩි එකක් කියලා. හරි. එතකොට මේ බොඩි එක තීරණය වෙන්නේ මාකට් එක දෙගොල්ලයි ඉන්නේ. බයර්ස්ලා ඉන්නවා සෙලර්ස්ලා. එතනින් එහාට කවුරුත් නැහැ මේකේ. හරිද? අපි තුමු මාකට් සමහරු කියනවා මාකට් මේකර්ස්ලා ඉන්නවා. මාකට් මේකර්ස්ලාත් බයර්ස්ලා සෙලර්ස්ලා තමයි. හරිද? ඒ කියන්නේ එතනින් එහාට මේක වෙන ඒ කියන්නේ ඉන්විසිබල් අනම්මනම් එහෙම කතන්දර නැහැ ෆොරෙක්ස් මාකට් එකේ. එතකොට මම කිව්වා මාකට් එකේ තියෙන්නේ බයි සෙල් විතරයි. හරි? සෙල් එහෙම කතන්දර නැහැ බයි සෙල් තමයි තියෙන්නේ. එක්ක බයි නැත්තම් සෙල්. බයි කැන්ඩල් එකක් ගොඩක් වෙලාවට ඩිෆෝල්ට් හැදෙන්නේ ඕපන් වෙන ප්‍රයිස් එක. ලෝ එකට ගිහිල්ලා හයි එකට ගිහිල්ලා ඕපන් වෙන ප්‍රයිස් එකට උඩින් ක්ලෝස් වෙනවා. එතකොට ඔන්න බයි කැන්ඩල් එකක් කරනවා. මේකට අපි කියනවා බූලිෂ් කැන්ඩල් එකක් කියලා. එතකොට මේකේ කලර් එක ඩිෆෝල්ට් ග්‍රීන්. හරි අපිට කැමති කලර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ සෙල් කැන්ඩල් එකක් හැදෙන්නේ ඕපන් එකට ඕපන් වෙනවා හයි එකක් හැදෙනවා ලෝ එකක් හැදෙනවා ක්ලෝස් වෙනවා. එතකොට මේකට කලර් එක සාමාන්‍යයෙන් රෙඩ් එන්නේ. එතකොට මේකට අපි කියනවා බෙයාරිෂ් කැන්ඩල් එක සෙල් කැන්ඩල් එකක් කියලා. එතකොට මේ කැන්ඩල් එක ඇතුලේ පැයක් ඇතුලේ ෆයිට් එකක් තමයි තියෙන්නේ. බයර්ස් ලගේ සෙලර්ස් ලගේ. හරිද? වින් කරන කොටස. හරි? වින් කරන කොටස අනුව කැන්ඩල් එකේ කලර් එක වෙනස් වෙනවා. හැබැයි සමහර වෙලාවට බයර්ස්යි සෙලර්ස්යි ඒ හැමෝම කියන්නේ සමාන ලෙවල් එකට ඩිසිෂන් එකක් ගන්න බැරි ලෙවල් එකකට එනවා. බයිස් සමානයි සෙලර්ස් සමානයි. එතකොට ඩිසයි ඔකට කියන්නේ ඉන්ඩිසිෂන්ස් කැන්ඩල් කියලා. එතකොට මාකට් එකේ කැන්ඩල් වර්ග තුනයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් අපිට කොටස් කරන්න තුනයි මේ වගේ එක එක විදි තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මෙන්න මේ බොඩි එකේ සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ෂැඩෝ එක කියලා. මේ විච් එකට කියනවා ෂැඩෝ කියනවා. විච් කියනවා තව එක නම තියෙනවා. හරි. ඔයාලා කැමති නම් මතක තියාගන්න. මේ විච් එකේ සයිස් එක දිගද පොඩිද එහෙම වෙන්න පුළුවන්. සමහර ඒවා විච් නැහැ. හරි. සමහර ඒවා විච් දෙකම නැහැ. අපි බලමු ඒවා ඉස්සරහට. ඒවා තේරුම් ගත්තාම මාකට් එක තේරෙනවා. ඒ කියන්නේ මේ මාකට් එක තේරෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්න යන්න බෑ ලොස් වෙනවා. හරි. මම කලිනුත් කිව්වා බයි කැන්ඩල් එකක් ගන්නවා, වික් එකක් ගන්නවා. මේකට බොඩි කියලා කියනවා. මේ වික් එකට අපි ෂැඩෝ කියලා කියනවා. එතකොට බයි වලට බොලිෂ් කියනවා, සෙල් වලට බෙයාරිෂ් කියනවා. එතකොට මාකට් එකේ කැන්ඩල් වර්ග තුනයි තියෙන්නේ. බයි කැන්ඩල් එකක්. එතකොට මේක බයර්ස්ලා වින් කරලා. සෙලර්ස්ලාත් ඉන්නවා. ඒ වුණාට බයි ප්‍රෙෂර් එක වැඩි. පල්ලෙහෙන් ඕපන් වෙලා උඩින් ක්ලෝස් වෙනවා. හරි. එතකොට බයර්ස්ලා වින් කරලා. වින් කරන එක බයර්ස්ලාගේ වොලටිලිටි එක අපි මේකට කියනවා වොලටිලිටි එක. වොලටිලිටි එක අනුව මෙන්න මෙතන මේ බොඩි එකේ සයිස් එක වෙනස් වෙනවා. මේක I think සෙල් කැන්ඩල් එක. මේකේ සෙලර්ස්ලා වින් කරලා තියෙන්නේ. කලර් එක රෙඩ්. එයාලගේ වොලටිලිටි වැඩි. එතකොට මාකට් එකේ මේ වයි කැන්ඩල් එකක්
හැදුවට පස්සේ සෙල් වෙන්න තියෙන probability එක වැඩි. ට්‍රේඩින් කියන්නේ probability game එකක්. ඒ කියන්නේ මේකේ 100% වින් කරන ස්ට්‍රැටජිස්වත් එහෙම මෙතඩ්වත් එහෙම දේවල් නැහැ. මේක probability එකක්. අපි ට්‍රේඩ් 20ක් ගත්තොත් 10ක් 15ක් වින් කරනවා. එතකොට වින් කරන probability එකෙන් තමයි අපි profitable trader කෙනෙක් වෙන්නේ. එහෙම නැතුව මාකට් එක දැක්කාම buy sell ගන්නවා stop loss නැහැ. එහෙම එකක් නෙමෙයි. මේක දැනගෙන කළ යුතු දෙයක්. ඒක ඔයාලා මේකේ මම මේ වගේ ටියුටෝරියල්ස් වීඩියෝස් මේ channel එකට අප්ලෝඩ් කරනවා. මේකට පොඩි කාලයක් යයි. හැබැයි ඔයාලා මේ ටික බැලුවට පස්සේ ඔයාලට මේක තේරුම් යන්න පටන් යනවා. ඒ වගේම අපි හැම වීඩියෝ එකකටම පස්සේ ලයිව් chart එකක් කරන් අපි කතා කරපු දේවල් chart එකේ තියෙනවද කියලාත් බලමු. හරි. එතකොට කැන්ඩල් වර්ග තුනයි buy තියෙනවා, sell තියෙනවා, doji තියෙනවා. මේක indicisions. කියන්නේ බයස්ලා තියෙනවා, sellers තියෙනවා, trap එක එන්නේ. එතනින් පස්සේ මාකට් එක buy වෙයිද, sell වෙයිද කියලා හිතා ගන්න බෑ. ඊට පස්සේ ආ කැන්ඩල් හැදෙනකම් බලන් ඉන්න ඕනේ අපි pattern එක. හරිද? එතකොට කැනල් එක කොහොම හැදුවට බෑ කැනල් එකක් අපි හැදෙද්දි අපිට බලන්න ඕන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි කැනල් එකේ සයිස් එක. ඒ කියන්නේ කැනල් එක කොහොමද සයිස් එක? හරි ඒක බොඩි එක කොහොමද? බොඩි එක පොඩිද? මේ බොඩි එක සෑහෙන ලොකුයිද? හරිද? ඔය වගේ දේවල් බලන්න ඕන. අනිත් එක තමයි වික් එහෙමත් කන්සිඩර් කරන්න පුළුවන්. හරි? මේ වික් එකේ සයිස් එක. මේ වික් දෙපැත්ත සමාන නෑ. ඔයාලට මේ chart බලපුවහම පේනවා මේ. සමහර ඒවා වික් දිගයි කොටයි සමහර ඒවා වික් නෑ. හරි? බොඩි එක පොඩි. ඒ කියන්නේ බයස්ලා සෙලර්ස්ලා try කරනවා කවුද වින් කරන්න කියලා. ට්‍රැප් වෙනවා ඒ වගේ වෙලාවට. ඒ වගේ වෙලාවට අපි ට්‍රේඩ් කරන්නේ නෑ. හරිද? ඊට පස්සේ මේකේ ලොකේෂන් එක. හැදෙන්නේ කොහෙද? කලගෑමෙන් ඔයාලා මේක තේරුම් ගන්නවා. මම එක කියලා දෙනවා සපෝට් රෙසිස්ටන්ට් කියලා. දැන් සපෝට් එක වගේ කැන්ඩල් එකක් හැදුවොත් මාකට් එක රිවර්සල් වෙන්න බලනවා. සපෝට් එක හැදුනොත්. හරි? එතකොට රිවර්සල් වෙන පොයින්ට් එක අපි දැනගන්න. ඊට පස්සේ හැන්න කැන්ඩල් එක බලන්න. ඒක කැන්ඩල් එකේ බොඩි එක සයිස් නම් වික්ස් එහෙම බොඩි නම් ඊළඟ මාකට් එක බයි වෙන්න පුළුවන් මේ. හරි? ඊට පස්සේ රෙසිස්ටන්ට් එක මේ වගේ තැනක්. ඒ ෂේප් එක. මෙන්න මේ වගේ හැන්න මේ රෙඩ් කැන්ඩල් එක බලන්න. ඒක බොඩි එක සයිස් වික්ස් නෑ. එතකොට ඊළඟට මේ මාකට් එක මෙතන ඉඳන් සෙල් වෙනවා නේ. මෙන්න මේවා ප්‍රොෆිට් කරන්න පුළුවන් දැන්. ඊට පස්සේ මාකට් එක එක්ක රිවර්සල් වෙන්න ඕන නැත්නම් යන පැත්තටම යන්න ඕන. කන්ටිනියුේෂන්. හරි? සමහර කැනල් තියෙනවා ඒව දැක්කහම කියන්න පුළුවන් එතනින් පස්සේ හැන්න කැනලුත් ගොඩක් වෙලාවට සෙල් වෙයි කියලා. දැන් උදාහරණයක් විදිහට මේක බලන්න. මේ කැනල් එක ඕපන් වුණා. මේක හයි එකක් නැහැ. ඒ කියන්නේ ඒ තරම් සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා. සෙලර්ස්ලා මෙතන සෑහෙන්න ඉන්නවා. ඒගොල්ලෝ මේක පුෂ් කරනවා. වොලටිලිටි එක වැඩි. හරි? හැබැයි පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා ලෝ එකක් හදලා තමයි ක්ලෝස් වුනේ. ඒ වුණාට අපි දන්නවා මෙතන මේ ලෙවල්ස් එහෙම බ්‍රේක් කරලා තියෙන ඉස්සරහට ඒවා කියලා දෙන්න. මේක බ්‍රේක් වෙලා තමයි මෙතන ඉන්නේ. ගොඩක් වෙලාවට මෙතනින් පස්සේ මාකට් එක සෙල් කන්ටිනියුේෂන් එකක් වෙනවා. එතකොට මාකට් එක එක්ක මාකට් එක යන පැත්තටම යනවා. නැත්තම් මාකට් එක අනිත් පැත්තට හැරෙනවා. හරි රිවර්සල් එකක් එනවා. කන්ටිනියුේෂන් එකක් එනවා රිවර්සල් එකක් එනවා. අනිත් එක හැම වෙලේම මාකට් එක බලන්නේ කොහෙද මනි තියෙන්නේ. හරි ඒ මනි ටික ගත්තා ඊළඟ මන් ටික ගත්තා ආපහු ඉතිරි මන් ටික ගත්තා ආපහු අනිත් තැනට ගියා එතන ගත්තා මොකද මාකට් එක හැම වෙලේම හන්ට් කරන්නේ මනි තියෙන්නේ කොහෙද ඒ මනි ගන්න. ඒ කියන්නේ බයර්ස්ලාගෙන් සෙලර්ස්ලාට යනවා සෙලර්ස්ලාගෙන් බයර්ස්ලාට යනවා. මාකට් එක ගැන අවබෝධයක් නැති කෙනෙකුට මේක හරියට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ පටලැවිල්ල තමයි. මොකද මේක ඇල්ගොරිතම් එක හදලා තියෙන්නේ අපි හිතන දේ නෙමෙයි වෙන්නේ මාකට් එකට විරුද්ධ දේ. ඔයා නිකන් ට්‍රේඩර් කෙනෙක්ගෙන් අහලා බලන්න. ඔයා ට්‍රේඩ් එක ගත්තාම ඇත්තටම ඔයා වින් කරනවද මාකට් එක ඔයාට ප්‍රොෆිටබල්ද? එයාලා මොකක්ද දන්නවද කියන්නේ? ගන්න පැත්තට නෙමෙයි ට්‍රේඩ් එක යන්නේ අනිත් පැත්තටමයි. ඒක හැම වෙලෙම සිද්ධ වෙනවා. හරි. මේ එතකොට ඔයා කොහොමද ඒක අවොයිඩ් කරන්නේ? හරිද? අන්න ඒ වගේ දෙයකට විසඳුම තමයි මම ඔයාලට මේ forex සහෝ group එකෙන් දෙන්නේ. මම ඔයාලට මේක කියලා දීලා ස්ට්‍රෙච් එකකුත් ඔයාලත් එක්ක මම බිල්ඩ් කරනවා ඩිස්කෂන් group එකේ. හරි. එතකොට ඔයාලා ට්‍රේඩ් කරලා ලොස් වෙලා ඉන්නවනම් forex මුලින් මම කියන්නේ පටන් ගන්න හිතාන ඉන්නවනම් මේ ටික ඇත්තටම ඔයාලට සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. මේක තමයි කතන්දරේ මාකට් එකේ සිද්ධ වෙන්නේ. හරි. දැන් මම කියවනේ කැනල් වර්ග 3යි. හැදෙනවා බයි සෙල් හැදෙනවා ඊට ඩොජියක් කරනවා ඉන්ඩිෂන් එක ඊට පස්සේ මම කිව්වා වැදගත්ම දේ කැනල් එකේ සයිස් එක හැදෙන තැන ලොකේෂන් එක සහ කැනල් එකේ කලර් එක. කලර් එකෙන් ඩිසයිඩ් කරනවා මාකට් එක
buy the sell කියලා. ලොකේෂන් එකෙන් බලනවා අපි කන්ටිනියේෂන්ස් වෙනවද රිවර්සල් එකක් එනවද කියලා. කැන්ඩල් එකේ සයිස් එකෙන් කියන්න පුළුවන් ඊළඟට මොන පැත්තට මාකට් එක මූව් වෙන්න ප්‍රොබබිලිටි එකක් තියෙනවද කියන එක අපිට නිකන් ඔලුවට අයිඩියා එකක් එනවා. ඊට පස්සේ අපි මාකට් එකේ දකින්න කැන්ඩල් ටික අපි කතා කරමු. වැදගත්ම දේවල් ටික කැන්ඩල් පැටර්න්ස් එහෙම ගත්තොත් එහෙනම් ඔය සෑහෙන්න තියෙනවා. ඔය හැම එකම වැඩක් නෑ. හරි. ඕන දේවල් විතරක් අපි ඩිස්කස් කරලා අපේ ස්ට්‍රෙච් එක බිල්ඩ් කරමු. රයිට්. මේක මරබෝසු වෙන්න ඕනේ. මෙතන ආරක්කක් වෙන්න ඕනේ. මරබෝසු. හරි. මෙන්න මේ කැන්ඩල් එක. මේ කැන්ඩල් එකේ වීක් එක ගන්න. ඕපන් වුණා. පැය කැන්ඩල් එක ගන්න. ඔන්න ඕපන් වුණා. ලෝ එකක් හදන්නේ නැහැ. මෙයා කෙලින්ම බයි වෙනවා. බයි වෙලා මෙතන පැය ඉවරෙදි ක්ලෝස් වෙනවා. මේක බොඩි එක ටිකක් ලොකුයි. මේකේ සෙලින් ප්‍රෙෂර් එකක් නැහැ. මේකේ තියෙන බයින් ප්‍රෙෂර් එක විතරයි. බයි. උදාහරණයක් විදිහට දැන් අපි යුද්ධ තියෙන කාලේ ගන්නෝ කියන්නේ රටක ආර්ථිකයක් අපි ඩිසයිඩ් කරන්නේ රටේ තියෙන ඩොලර් සංචිතයි ගෝල් සංචිතයි. අපි මේ ගෝල් කියලා හිතන්නකො දැන් යුද්ධයක් යද්දී එහෙම නිකන් මිනිස්සුන්ට පොඩි සැකයක් හිතෙනවා ඩොලර් එකට අවුල් යයිද කියලා. එතකොට ගෝල් කියන්නේ SAU USD. හරිද? මෙයා ටිකක් බාල වෙන්න බලද්දි මෙයා ටිකක් අප් වෙනවානේ. ඒ කියන්නේ මේ දවස්වල ගෝල්ඩ් වැඩි වෙන්නේ. හරි. ගෝල්ඩ් සෑහෙන්න වැඩි වුණා. ඒක රීසන් එකේ එතකොට ගෝල්ඩ් chart එක අපි බලමු දවසක. මේ සමහර ඒවා වීක් එකේම දැන් කැන්ඩල් ඩේලි කැන්ඩල් වීක්ලි කැන්ඩල් එහෙම බයිම තමයි. කොහෙන් ගත්තත් බයි. හරි. එතකොට මේකට අපි කියනවා ලොං මරබෝසුවක් කියලා. මොන මරබෝසුවක්ද? ලොං මරබෝසුව. දැන් ඔයාලා රෙඩ් එක බලන්න ඒක ෂෝට් මරබෝසුවක්. ඒක මම මේ කතා කරන්නේ. මං කියන එක අනිත් පැත්ත ඔයාලා හිතාගන්න. ඊට පස්සේ කැන්ඩල් එකක් යනවා මේක බොඩි එක සයිස් වික් එක ටිකක් පොඩි. ලොකු වික් එකක් නැහැ. හරිද? මෙතනින් ඕපන් වුණාට පොඩි ලෝ එකක් ගහලා මේවා අප් වෙලා පොඩි හයි එකකුත් ගහලා මෙතනින් ක්ලෝස් වෙනවා. මේකෙත් හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. මේකට කියනවා ලොං කැන්ඩල් එකක් කියලා. මේ කැන්ඩල් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හෙන්නවා ඕපන් වෙනවා ලෝ එකක් හදනවා හයි එකක් හදනවා. සෝරි ක්ලෝස් වෙනවා හයි එකක් නැතුව මෙතන හයි එකක් නැහැ. හරි මේකෙත් හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා ඊළඟ කැන්ඩල් එක බයි වෙන්න තියෙන ප්‍රොබබිලිටි එක වැඩි. මේකට කියනවා ලොං ක්ලෝසින් වරබෝසු. ආරපුවක් දාගන්න. ඊළඟට එකක් හදනවා ඕපන් වෙනවා ලෝ එකක් නැහැ. හයි එකක් යනවා ක්ලෝස් වෙනවා පොඩි වික් එකක් තියෙනවා. ඒ කියන්නේ සෙලර්ස්ලා පොඩි මේකත් මෙතන පොඩ්ඩක් තියෙනවා. හැබැයි මේක පවර්ෆුල්. හරි. එතකොට මේ හතරෙන්ම පවර්ෆුල් වෙන්නේ මෙයා. හරිද? ඊළඟට මෙයා. හරි. ඊට පස්සේ අපිට ඉතින් මේ දෙකම වගේ ටිකක් කන්සිඩර් කරන්න පුළුවන්. සමාන වගේ වුණාට මේ වික් තියෙන එක හින්දා මේක පොඩ්ඩක් වීක් විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. හරිද? එතකොට මාකට් එකේ ඔන්න ඔය කැන්ඩල් ටික අපිට දැන් අඳුරගන්න පුළුවන් නම් මුලින්ම මේ කැන්ඩල් සෙට් එක අපිට සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු chart එකක් අරගෙන මේකේ තව තියෙනවා එක එක කැන්ඩල් වර්ග ඒවා මම මේක වීඩියෝස් මම කැන්ඩල්ස්ටික් පැටර්න් තව වීඩියෝ එකක් ගේනවා. ගොඩක් වෙලා තව වීඩියෝස් දෙකක් ගෙනයි. ඊට පස්සේ අපි chart එකක් නිකන් බලලා මම හැමදාම ඔයාලට කිව්වා වගේ අපි කතා කරපු දේවල් මේ මාකට් එකේ තියෙනවද කියලා බලමු. මේ බලන්න. මේක ෂෝට් මරබෝසු වන්නේ. ඒ කියන්නේ සෝරි මේක මේ ෂෝට් මරබෝසුවක් තියෙන්නේ පොඩි වික්කියක් තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් මේක ෂෝට් කැන්ඩල් එකක් නැත්නම් සෙල් කැන්ඩල් එකක් විදිහට ගන්න පුළුවන්. මේ කැන්ඩල් එක බලන්න බොඩි එක. හරි බොඩි එක. ලොකේෂන් එක අපි හිතමු මෙතන රෙසිස්ටන්ට් එකක් තියෙනවා කියලා. හරි. රෙසිස්ටන්ට් එකක් කියන්නේ දැන් මෙහෙන්න මේ විදිහට මෙහෙම chart එක ඇවිල්ලා මෙහෙම වැදලා තියෙනවා. ආපහු අන්න ඒ පොයින්ට් එකෙන් වැදෙනවා මාකට් එක. මේකට අපි කියනවා රෙසිස්ටන්ට් එකක් කියලා. රෙසිස්ටන්ට්. හරි. ඒ වගේ තැනක මේ වගේ කැන්ඩල් එකක් හැදුනොත් එහෙම පස්සේ ඔයාලට මම මේක කාලයක් ගියාට පස්සේ මම කියලා දෙන්නේ CRT කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කන්සෙප්ට් එකත් මම කියලා දෙන්නම්. ඒකෙන් එන්ට්‍රි ගන්න විදිහ. දැන් මෙතන ඇත්තටම CRT එකක් හැදලා තියෙනවා. හරිද? ට්‍රේඩ් කරන කට්ටිය දන්නවා. දන්නේ නැති කල්ලෝ ඒව හිතන්න යන්න එපා. ඔන්න CRT කියන එක සර්ච් කරලා බලන්න. මේක පොවව විතර හැදුනොත් එහෙනම් 15 මින් අපිට quality entry එකක් ගන්න පුළුවන් මෙතෙන්ද වෙනකම්. මෙතන lower time frame වල බලන්න. හරිද? ඒව වැඩක් නැහැ දැන්. අද කතා කරපු ටික බලමු. හරිද? මේ කැන්ඩල් එක හැදෙනවා. එතකොට මෙයාගේ selling pressure එක වැඩිනේ. මෙයාගේ selling pressure එක වැඩි මේ කැන්ඩල් එකේ. මම කිව්වා මෙතන අපි resistance එකක් විදිහට consider කරමු කියලා. හරි. මෙයාගේ selling pressure එක වැඩි. මෙතන ඉඳන් මොකද වෙන්නේ? මාකට් එක මේ sell වෙලා තමයි තියෙන්නේ. දිගටම sell වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ හරිය support එකක් තියෙන්න ඇති අනිත් පැත්තේ. මාකට් එක support එකකට ආවා. ඊට පස්සේ මේ බලන්න මොරබෝසුවක් ගන්න.
මහත මේකේ තියෙන වික් එක උඩ තියෙන්නේ. එතකොට තියෙන ලොන් ඕපනින් මර්බෝසෝ. මර්බෝසෝ මේ වගේ නිකන් නම් මතක තියාගන්න ඕනේ. මේක බොඩි එක බලන්න. හොඳ වොල්ටිලිටි එකක් තියෙනවා. මේකේ වීක්ස් නැහැ. ඒ කියන්නේ බයස් ආ පවර්ෆුල්. මෙතනින් මේ මාකට් එක සපෝට් එකේ වැදුනට පස්සේ රෙසිස්ටන්ට් එක අනිත් එක සපෝට් එක මාකට් එක මෙහෙම වෙලා මෙහෙම වැදුනට පස්සේ ආපහු ওই වගේ තැනකට આવොත් මාකට් එක අප් වෙන්න පුළුවන්. හරි. මෙන්න මෙතන මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මාකට් එක මේ වගේ කැන්ඩල් එකක් හැදුවට පස්සේ මෙතන ඉඳන් ගොඩක් දුරට මාකට් එක බයි වෙනවා. හරි. ආපහු මේ හරියත් ඇති මේක කන්සෙප්ට් තියෙනවා මම ඔයාලා කියලා දෙන්නම්. සපෝට් SNR කියලා මේකට සමහරව එම් අකුරක් දාගන්න මැලේසියන් SNR කියලා. ඒව එච්චර හිතන්න එන්න මම කියන බර්ඩ් ගන්න ඔයාලා සර්ච් කරලා බලන්න. එතකොට මෙතන මේ සපෝට් එකක් බ්‍රේක් වෙලා රෙසිස්ටන්ට් එකක් තියෙන මේකට අපි කියන SBR කියලා SBR එකක් හැදිලා තියෙනවා. හරි ඒක කියලා දෙනවා ඉස්සර. මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මොකද වෙලා තියෙන මාකට් එක. මේ අනිත් පැත්ත හැරිලා තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එක බලන්න. මේ කැන්ඩල් එකේ සෙලින් ප්‍රෙෂර් එක වැඩි. මෙන්න මේ කැන්ඩල් එකේ. මේ කැන්ඩල් එකේ සෙලින් ප්‍රෙෂර් එක වැඩි. එතනින් පස්සේ මොකද වෙන්නේ මාකට් එක ආපහු පල්ලෙහාට එනවා. ඔන්න එන්ට්‍රි එක. හරි. ඊට පස්සේ ආපහු මෙයාගේ සපෝට් එක වැදුනා. මෙයාගේ සපෝට් එක ගත්තා. මේ සපෝට් එක ගත්තට පස්සේ මොකද කරන්නේ මාකට් එක? දැන් මෙහෙම කියන්න ලේසි. හරිද? මම chart එක දාගෙන ඔයාලට පැහැදිලි කරනවා. හැබැයි රියල් ටයිම් මෙහෙම ට්‍රේඩ් කරන්න ගිහම මේක ලේසි නෑ. අපි කියනවා තරම් ට්‍රේඩින් ලේසි නෑ. එහෙමනම් කියන්නේ හැමෝම දැන් ට්‍රිලියන් 10ක් එහාට මෙහාට යන මාකට් එකේ මේවා දැනගත්තට පස්සේ ප්‍රොෆිට් කරන්න බෑ. හැබැයි ඔයාලට මම නිකන් ඒ කියන්නේ ගැරන්ටි එකක් දෙනවා. ඔයාලා මේ ටික හරියට ෆලෝ කරොත් ඔයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙනවා. අපි ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරනවා. හරි. දැන් බලන්න මේකේ බොඩි එක මේකේ සෑහෙන වොලටිලිටි එකක් තියෙනවා. බයස්ලා විතරමයි ඉන්නේ. හරිද? ලොකේෂන් එක කලර් එක මේ තුනම තියෙනවා මෙතන. එතනින් පස්සේ මාකට් එක දිගටම බයිනේ. හොඳ ප්‍රොෆිටබල් ට්‍රේඩ් එකක්. මම මේ බලන්නේ EU EUR USD. හරි. ඔන්න ඔය chart එක බලන්න. හරි. එතන ඉඳන් බයිනේ. එතකොට මෙතනත් එහෙමයිනේ. මේ බලන්න හොඳ බයි එකක් තියෙනවා. මෙයා මෙතනින් බ්‍රේක් වෙලා තියෙනවා. ඊට පස්සේ එතන ඉඳන් බයි එක මොකද වෙන්නේ? ආපහු මෙයාව ටච් කරලා ඉවරලා බයි වෙනවා. හරි. මේක මේ පැත්තේ තියෙන්න ඇති රෙසිස්ටන්ට් එකක්. මේ පැත්තේ රෙසිස්ටන්ට් එකක් තියෙන්න ඇති. ඒ රෙසිස්ටන්ට් එකේ ඊට පස්සේ මෙයා ටච් වෙලා මම මේ උපකල්පන කරන්නේ assumptions. හරි. හොඳ සෙල් කැන්ඩල් එකක් ගහලා තියෙනවා. එතන ඉඳන් මාකට් එක මෙතන සපෝට් එකට එනකම් සෙල් වෙලා තියෙනවා. දැන් අද කතා කරපු බේසික් දේවල් වලින් හොඳට එන්ට්‍රීස් ගන්න බලමු. මම ඔයාලට තව දවස් දෙක තුනක් මෙහෙම වීඩියෝස් 4ක් 5ක් ඇති අපිට ස්ට්‍රෙච් එක බිල් කරන්න. ඔයාලා මේ ටෙලිග්‍රෑම් ගෲප් එකටත් මේ සෙට් වෙන්න එතකොට කතා බහ කරලා යමක් කරගන්න පුළුවන් වෙයි. මමත් ඉන්න ගෲප් එකේ මම ඔයාලා ප්‍රශ්න වලට පුළුවන් විදියට මගේ ටයිම් එක මැනේජ් කරලා උත්තර දෙන්නම්. රයිට් මෙතන ආවට පස්සේ මොකද වෙන්නේ? මෙයා හොඳ සපෝට් එකක් එනවා. සපෝට් එකක් වෙලා මෙන්න බලන්න මේ කැන්ඩල් එක. හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. එතන ඉඳන් මාකට් එක ආපහු බයි. හරි. ඊට පස්සේ මෙතන රෙසිස්ටන්ට් එකක් මේ හරියේ හොඳ සෙල් කැන්ඩල් එකක් තියෙනවානේ. මේක වොලටිලිටි එක බලන්න මේක වික්ස් එහෙම නෑ. සෙල්ම තමා කියන්නේ. හරි. මේකත් අපිට අර විදිහටම ගන්න පුළුවන්. මේ සපෝට් එක බ්‍රේක් වෙලා රෙසිස්ටන්ට් එකක් වෙලා තියෙන්නේ. එතන ඉඳන් මාකට් එක ආපහු සෙල් වෙන්න පටන් ගන්න තියෙන්නේ. මේ කැන්ඩල් එහෙම ඉගෙන ගත්තාට පස්සේ ඔයාලට මේක පැහැදිලිව තේරෙන්න ගන්නවා. දැනුත් ඔයාලට කතා කරපු ටිකෙන් තේරෙනවා මාකට් එක මෙහෙමනේ උනේ. ඔයාලා කලින් කොහොම ට්‍රේඩ් කරාද දන්නේ නැහැ. ඔය සමහරව EMAs දාගන්නවා. සෝරි. එක දේවල් දාගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මේක මාකට් එක තේරුම් ගත්තේ නැත්නම් මොනවද දාගත්තත් වැඩක් නැහැ. ට්‍රේඩ් කරන්න බෑ. හරිද? බාන්ඩ් සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන දිගටම සෙල් වෙනවා. හරි. එතකොට මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන වෙල්ලා බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. එතන ටච් කර කර ගිහිල්ලා ආපහු මේ ලෙවල් එකට එනකම් වැඩිලා තියෙනවා.
එතන එන්ට්‍රි එකක් තියෙනවා. එතනින් ඊට පස්සේ හොඳ සෙලින් එකක් ගහලා තියෙනවා. ඒ ගත්ත සෙල් එක මෙතනින් ක්ලෝස් වෙලා තියෙනවා. ඒ කැන්ඩල් ටිකම සෙලින් ප්‍රෙෂර් එක ආපහු මෙතන සපෝට් එකක් විදිහට වැඩ කරලා මාකට් එක හොඳ බයින් ප්‍රෙෂර් එකක් එක දිගටම බයි වෙනවා. හරිම ලේසි. හරි. කියන්නේ ට්‍රේඩින් කියන එක ඒ කියන්නේ තනියෙන් ඉගෙන ගන්න සෑහෙන කාලයක් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මේක ඇත්තටම ඔයාගේ ගුරුවරයා වෙන්නේ මාකට් එක. හරිද? මාකට් එක ඔයාට ලෙසන්ස් උගන්වනවා. මම මේ ට්‍රේඩින් සයිකොලොජි පැත්ත පොඩ්ඩක් කතා කරන්න විනාඩියක් දෙක තුනක් ඔයාලට මේක වටිනවා. මාකට් එක ඔයා ගුරුවරයා වෙලා ඔයාට ටීච් කරනවා. ඔයා අද මේ දේ කරපු හින්දා තමයි මේ දේ උනේ. ඔයා ලොස් උනේ ඔයා මේ දේ කරපු හින්දා. ට්‍රේඩර්ස්ලා දන්නවා. අයියෝ මං එහෙම කරාම මට වින් කරන්න තිබ්බනේ. මගේ ස්ටොප් ලොස් එක අරගෙන ට්‍රේඩ් එක ගියේ. ඇයි ඔයාලා ඉතින් එහෙම කරේ නැත්තේ? හරි ඊළඟ දවසෙත් ඒකම කරනවා. මාකට් එක ඔයාලා වැරද්ද හදනකම් මාකට් එක ඔයාගෙන් සල්ලි ගන්නවා. ඔයා වැරද්ද හැදුවට පස්සේ තමා මාකට් එකෙන් ඔයාලා සල්ලි ගන්න. හොඳට මතක තියාගන්න. එහෙනම් මාකට් එක ඔයා වැරද්ද දිගටම රිපීට් කරනකම් ඔයාගෙන් සල්ලි ගන්නවා. ඔයාගේ account එක ලොස් වෙනවා. හැබැයි ඔයා වැරද්ද හදාගෙන එකම වැරද්ද රිපීට් කරන්නේ නැතුව කන්ටිනියු කරොත් මාකට් එකෙන් ඔයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි අද වීඩියෝ අපි දෙවෙනි එක කරේ. ඒකේ ලෙසන් එකේ ඔයාලට මම පොයින්ට් කරන්නේ මතක තියාගන්න මාකට් එක තමයි ඔයාගේ ගුරුවරයා. ඇත්තටම කවුරු හරි ඔයාලට මෙන්ටර් කෙනෙක් ඉන්නවා නම් හොඳ කියලා දෙන කෙනෙක් ඉන්නවා නම් හොඳයි. දැන් ඔයාලට මෙතන මම කියන්නේ මගේ නොලෙජ් එක එක්ස්පීරියන්ස් එක තමයි ෂෙයා කරන්නේ. මේකෙන් ඔයාලා වැඩක් ගන්න. ඒ වගේම අර ගෲප් එකටත් ඇවිල්ලා ඩිස්කෂන් එකට කට්ටියම සෙට් වෙන්න. මේ දේ කරන්න බෑ කියලා නෑ. ඔයාලගේ එඩියුකේෂනල් මට්ටම නෙවෙයි මේකට බලපාන්නේ මේක ඔයාලා අවබෝධ කරගන්න විදිය. හරි? මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මේකේ විත්ඩ්‍රෝවල් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රොපර් වලින් එනවා බැංක්ස් වලට එනවා. ඒක ඔයාලා තියෙන සෙන්ට්‍රල් බැංක් එකේ ඒකේ රූල් සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ගන්න එක බයිනෑන්ස් එකේ P2P අරගෙන එහෙම සෙල් කරන්න බෑ කියන මේකක් තියෙනවා මහ බැංකුවෙන් කියලා. ඒකට ඔයාලා මේක බැංක් එකට ගන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට ගවර්න්මන්ට් එකේ ටැක්ස් අනමන අයින් වෙලා හරියටම එනවා. හරිද? මේක ප්‍රශ්නයක්ම නැහැ. දෙවෙනි වීඩියෝ එකේ මම කතා කරනවා කැන්ඩල්ස්ටික් පැටර්න් වල දෙවෙනි කොටස. එතකොට ඔයාලට මීට වැඩි අවබෝධයක් එනවා. තව තුන්වෙනි වීඩියෝ එකකුත් මම ගේන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ ඊට පස්සේ බලමු මොනවද කරන්න පුළුවන් කියලා. සප්ලයි ඩිමාන්ඩ් පැත්තත් කතා කරනවා. SNR කතා කරනවා. පිප් පැත්ත කතා කරනවා. ෆිබොනාචි පැත්ත. වොලියම් ප්‍රොෆයිල් එකත් මම කියලා දෙන්නම්. ඔන්න ඩයිවර්ජන්ස් පැත්තත් හදලා දෙන්නම්. SMC පැත්ත කියන්නේ ස්මාර්ට් මනි පැත්ත ඒ පැත්ත අපි කල ගැවීමෙන් බලමු. ඔය හැම දෙයක්ම ඕනේ අපි මොකක් හරි ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරමු ප්‍රොෆිටබල් වෙන්න. එතකොට අපිට සෙට් එකටම පුළුවන් එකට මේ එන්ට්‍රි එකක් අල්ලන්න ගෲප් එකේ. හරිද? එහෙනම් කටියටම ජය. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.